අපි මේ වැඩසටහනින් කතා කරන්න යන්නේ පාඩමෙන් පාඩමට එක් පාඩමෙන් පාඩමන ගණන් කිහිපයක් හදලි වෙලා පාඩම ආවරණය කරන්න යන්නේ. ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට අපි ගේනවා ඔයාලට වර්ගඵලයේ පරිමාව පාඩමට අදාළ ගාන. හරි. අපි බලමු පොඩි වේලාවකින් මේ ගාන කොහොමද හදන්නේ කියලා. ඒතරවල නිකන් ඉන්න වෙලාවට ළමයි මේ ගාන බලලි වෙලා වට වැඩි උඩ දා ගන්න පුළුවන්. හරි. මේකට කියනවා මුලින්ම ජින්නකය කියන නැත්නම් ජිනකය කියලා කියනවා. එතකොට මේකේ දිහා බැලුවම වලට පේනවා මේ තියෙන කේතුවකින් කපාගත් කොටසක්. එතකොට කේතුවක් අරගෙන කේතුවකින් කොටසක් කපාගෙන තියෙන්නේ. එතකොට මුලින්ම ඔයා කේතුවේ ඉතුරු කොටස දීලා නැත්තම් පොඩ්ඩක් අඳින්න. මෙන්න මෙහෙම. ඔහොම තමයි දැන් මේ කේතුවකින් කොටසක් කපලා තියෙන්නේ. එතකොට මෙන්න මේ උස ප්‍රමාණය හොයාගන්න නැතුව මේ ගාන හදන්න බෑ. ඇයි ඒ? පරිමාව හොයන්න නම් අපි කරන්න ඕන එකටම මොකද්ද? මෙන්න මේ ලොකු කේතුවේ පරිමාව හොයාගෙන කුඩා කේතුවේ පරිමාව හොයාගෙන මක් කරන්න ඕනේද? අපි මේක මේ විශාල කේතුවේ පරිමාවෙන් කුඩා කේතුවේ පරිමාව අඩු කරන්න ඕනේ. එතකොට එහෙනම් මේ උස හොයාගන්න වෙනවා. එතකොට ඕකට පොඩි සමීකරණයක් තියෙනවා, තියරි කොටසක් තියෙනවා මෙන්න මෙහෙම. බලන්නකො. අපි ගන්නවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා කියලා හිතන්න. ඔන්නෝම ඍජු කෝණේ ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට මෙතන අංශක 90යි මෙතන θීටා. ඒ තමයි මේක. මම R1 කියලා දානවා. එතකොට මෙතනින් මේ කපන කොටස උඩ කුඩා කේතුවේ R2. ඒ උස R2 මේ උස H1 H2 කියලා ගන්නවා. එතකොට මෙතන කෝණේ θ නම් මෙන්න මෙතන කෝණේ θ එකම ආනතිය. එතකොට මට විශාල කෝණයට දැම්ම හැකි tan θ. මෙන්න විදිහ ඔප්පු කරන්නේ. tan θ සමානයි H1 ධන H2 බෙදීම R1. ඊළඟට මේ පොඩි ත්‍රිකෝණයට දානවා. tan θ H2 බෙදීම R2. කොහොම ගත්තත් පුතේ tan θ වෙන උත්තරේ සමාන වෙන්න එපා. අපි මේකට 1 කියමු, මේකට 2 කියමු. 1 සමානයි 2 වෙන්න ඕනේ. එතකොට අපිට පොඩි සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. H1 ධන H2 බෙදීම R1 සමානයි H2 බෙදීම R2 කියලා පොඩි සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේ සම්බන්ධතාවයෙන් ඔයාට මෙන්න මේ H දැන් අපේ ගණනට අනුව H හොයා ගන්න පුළුවන්. එතකොට ගිණකයේ එහෙම නැත්නම් ජින්නකයේ මෙන්න මේක තමයි තියරි කොටස. එතකොට ඔයා ගානෙන් ගානට මේක හදා ඉන්න ඕනේ නෑ. මෙන්න මේක මතක තියෙන්න ඕනේ. එතකොට සම්පූර්ණ උස බෙදීම මේ H1 H2 කියන්නේ සම්පූර්ණ කේතුවේ උස බෙදීම විශාල ආරය, කුඩා කේතුවේ උස බෙදීම කුඩා ආරය. ඔන්න ඔකෙන් ගන්න පුළුවන්. එතකොට මම දැන් අපේ ගානට අදාළ H හොයා ගන්නවා මෙන්න මෙහෙම. එහෙනම් මේ සමීකරණය දැම්ම හැකි. ඒතර මම දානවා H ධන 40 බෙදීම 21 H බෙදීම 7. මම මේක මෙහෙට ගුණ කරනවා. එතකොට මට එනවා H ධන 40 21යි H බෙදීම 7. 2016 A level ගානේ තියෙන මෙන්න මේ වගේ එකක් සිලින්ඩරයක් එක තියෙනවා. බලන්න කරා. එතකොට සුළු කරාම එනවා 3යි. එතකොට එනවා H ධන 40 සමානයි 3යි H. මේක සුළු කරාම එනවා 40 සමානයි 3යි H ඍණ H 40 සමානයි 2යි H H සමානයි 20යි සෙන්ටිමීටර්. මෙන්න දැන් අපේ ගානට අනුව අපි 20යි කියලා හොයාගත්ත H. දැන් ඔයාලට තියෙන පුතේ විශාල කේතුවට වෙනම හෙව්වා, කුඩා කේතුවට වෙනම පරිමාව හෙව්වා, අඩු කරා. හරි. එහෙනම් මම දැන් හොයනවා ඔයත් එක්ක. මේක නිකන් ඉන්නකම් මේ වීඩියෝ ටික බලන්න පාඩමෙන් පාඩමට දානවා. හරි. එතකොට දැන් මම විශාල කේතුවට කේතුව කොහොමද 3න් 1යි 5r වර්ග h. අපි මේ ගානේ ලියාගමු 5 සඳහා 3 ගමු කියලා. 3 ලේසියට. එතන අපි මේක සුළු කරගන්න ලේසි. 3න් 1යි 5 කියන්නේ 3යි. විශාලකයේ අරේ 21 වැඩි කිරීම 21යි. h කියන්නේ දැන් මෙතන ඉඳන් මෙතනට උස 40යි 20යි 60යි. මේක සුළු කරමු. 3න් 3 කැපෙනවා. එතකොට අපිට 21 වැඩි කිරීම 21 වැඩි කිරීම 60 කැල් කරන්න පුළුවන්. කරනවා 21 වැඩි කිරීම 21 වැඩි කිරීම 60 26460යි. 26460
460යි. ඔන්න එනවා විශාල එකේ පරිමාව. ඊළඟට අපි කුඩා එකේ පරිමාව හොයමු. ඒකටත් ඔන්න මේක එකට ලියලා අඩු කරන්නත් පුළුවන් පොදු සාධක එළියට අරන්. හරි. එතකොට 3න් 1යි 5 කියන්නේ 3යි අරය 7 වැඩි කිරීම 7යි උස 20යි දැන්. 3ට 3 කැපෙනවා 49 වැඩි කිරීම 20 980යි. එහෙනම් අපිට දැන් හොයන්න පුළුවන් පුතේ ABCD පරිමාව 26460න් අඩු කරනවා 980ක්. අඩු කරනවා 26460. උත්තර එනවා 25480යි ඝන මීටර් කියලා. මෙන්න මේ K පරිමාව ABCD කොටසේ පරිමාව මෙන්න ආවා. එතකොට ඔයාට මේ වගේ ගානක් අපේ පළවෙනි ගාන අපි මේ වගේ ගණන් සීරියස් එකක් එනවා. එතකොට විනාඩි 5ක් 10ක් උපරිම 20ක් විතර යනකොට මේ වගේ ගානක් නිකන් ඉන්න වෙලාවට YouTube එකෙන් වඩ බලන්න පුළුවන්. එතකොට මේවා MCQ වෙන්නත් පුළුවන්. එක රචනා ගානක මැද්ද කොහේ හරි උසක් හොයාගන්න අරයක් හොයාගන්න එන්න පුළුවන්. එතකොට මේකේ ඔයාට මේ අරය වුණත් හොයාගන්න පුළුවන් ඉතුරු තුන දන්නවනම්. මේ අරය හොයාගන්න පුළුවන් මේ ඉතුරු තුන දන්නවනම්. එතකොට මේකෙන් ආශ්‍රයෙන් ගැටලුවක් ආවොත් මේක තමයි හදන සමීකරණය. එතකොට මෙන්න මේක ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේකෙන් කලින් ගණන් හදලා නැත්නම් පොඩ්ඩක් බලන්න. මෙන්න මේ සමීකරණය දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේකේ පරිමාව මෙන්න අපි හොයාගත්තා. හරි. එතකොට ඊළඟට මේ වගේම තවත් ත්‍රිකෝණමිතිය බලය ඉස්සරහට දෙන බ්‍රහ්මණ්‍ය චලිතය හැම පාඩකින්ම මේ වගේ ගණන් සීරියස් එකක් දානවා බලන්න. හරි. එහෙනම් මෙන්න මේ ගානේ විස්තරය. එතකොට මෙන්න මෙහෙම හොයන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම මෙතනින්ම අඩු කරලා ලියලා එහෙම එකපාර පොදු සාධක එළියට හදන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. ලේසි විදිහකට ගාන හදා ගන්න පුළුවන්. හරි.